අපේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා එක බ්‍රාහ්මණයෙක් ප්‍රශ්න කිහිපයක් අහනවා. මේක සඳහන් වෙන්නේ පින්නතුනි තේවිජ්ජ වච්චගොත්ත කියන සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ වච්චගොත්ත බ්‍රාහ්මණයා අහනවා ස්වාමීනි ගිහි බැඳීම් වලින් සහිතව බැඳීම් වලින් යුක්තව සියලුම දුකින් නිදහස් වෙච්ච කෙනෙක් ඉන්නවද කියලා. ගිහි බැඳීම් තියාගෙන සියලු දුක් වලින් නිදහස් වෙච්ච කෙනෙක් ඉන්නවද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා නෑ වච්ච. ගිහි බැඳීම් සහිතව සියලුම දුක් ප්‍රහාණය කරපු කිසි කෙනෙක් නෑ. ඒ කියන්නේ ගිහි බැඳීම් සහිතව රහත් වෙච්ච කවුරුවත් නෑ. සියලු දෙනාම රහතන් වහන්සේ නමක් බවට පත් වුණා නම් ඒ ගිහි බැඳීම් ඔක්කොම අත්හැරපු දවසේ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඒතකොට ගිහි අය රහත් වෙන්නේ කොහොමද කියලා. හැබැයි ගිහි අය රහත් උනේත් ඒ ගිහි බැඳීම් ටික අත්හැරලා. නැතු ඒ බැඳීම් ටික තියාගෙන රහත් උනේ නැහැ. හැබැයි ගිහිව ඉඳගෙන රහත් වුණොත් එක්ක පිරිනිවන් පාන්න ඕනේ. එහෙම නැත්නම් පැවිදි වෙන්න ඕනේ. ඒ අරිහත් චත්‍රයේ බර ගිහි ජීවිතයට උහුලන්න බෑ. එක්ක එදාම පැවිදි වෙන්න ඕනේ. එහෙම නැත්නම් එදාම පිරිනිවන් පාන්න ඕනේ. එහෙනම් වච්චර සඳහන් කළා වච්ච මේ ගිහි බැඳීම් සහිතව කවුරුවත් දුක කෙරවල කරලා නැහැ. ඊළඟට වච්චගොත්ත බ්‍රාහ්මණයා අහනවා ස්වාමීනි ගිහි බැඳීම් සහිතව සුගතියට ගියපු අය ඉන්නවද කියලා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි 100ක් 1000ක් නෙමෙයි ලක්ෂයක් කෝටියක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගණන් දෙනා ගිහි බැඳීම් සහිතව ඉඳගෙන සුගතියට ගියා වච්ච කියලා. පින්නතන ගිහි ගෙදර ඉඳලා පින් කරලා ඕන තරම් සුගතියට ගියපු අය ඉන්නවනේ. දිව්‍ය ලෝකෙ ගියපු අය ඉන්නවනේ. එහෙනම් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි ලක්ෂ කෝටි ගණන් දිව්‍ය ලෝකෙ ගියා ගිහි බැඳීම් වලින්. ඊළඟට අහනවා යම් ආජීවකෙක් එහෙම නැත්නම් වෙනත් ආගමික ශාස්ත්‍රවරයෙක් හෝ ශ්‍රාවකෙක් දුක කෙරවල කරලා තියෙනවද කියලා. යම් ආජීවකෙක් අන්‍යාගමික ශාස්ත්‍රවරයෙක් හෝ ශ්‍රාවකෙක් දුක කෙරවල කරලා තියෙනවද ස්වාමීනි? භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා නෑ වච්ච. කිසි කෙනෙක් එහෙම කරලා නෑ. ඊළඟට මෙයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි යම් ආජීවකෙක් ස්වර්ගයේ ඉපදුනා කියලා කොහෙවත් සඳහන් කරලා තියෙනවද? දැන් මේ කාරණාව වැටහුණාද අපේ ඇයිට? ගිහි ගෙදර ඉඳලා රහත් වෙච්ච කිසි කෙනෙක් නැහැ. ගිහි බැඳීම් ඔක්කොම අත්හැරපු කෙනෙක් තමයි රහත් වෙන්නේ. නමුත් ගිහි බැඳීම් තියාගෙනත් සුගතියේ ඉපදිච්ච අය ඕනතරම් ඉන්නවා. ඊළඟට වච්චගොත් අහනවා අන්‍ය ආගමික ශාස්ත්‍රවරයෙක් හෝ ශ්‍රාවකෙක් සුගතියේ ගියා කියලා නැත්නම් අන්‍ය ආගමික ශාස්ත්‍රවරයෙක් හෝ ශ්‍රාවකෙක් දුක නැසුවා කියලා කොතනවත් සඳහන් කරනවද කියලා ඇහුවා. නෑ වච්ච. අන්‍ය ආගමික ශාස්ත්‍රවරයෙක් ශ්‍රාවකෙක් කවුරුවත් දුක නැසලා නෑ. ඊළඟට අහනවා අන්‍ය ආගමික ශාස්ත්‍රවරයෙක් හෝ ශ්‍රාවකෙක් සුගතියට ගියාද කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරක් දෙනවා වච්ච මම දැන් මතක් කරනවා මෙතන් පටන් මහා කල්ප 91ක් ආපස්සට. වච්චකොත්තර කියනවා මම දැන් ආවර්ජනය කරනවා මෙතන ඉඳලා මහා කල්ප 91ක් ආපස්සට. ආන්ගේ ආවර්ජනය කරනවා කියපු ගමන් වච්චකොත්තර කියනවා වච්ච මේ මහා කල්ප 91 පුරාවට එකම එක ක්‍රියාවාදී කර්මවාදී ශාස්ත්‍රවරයෙක් විතරක් සුගතිය ගිහිල්ලා තියෙනවා කියලා. මහා කල්ප 91ක් ඇතුලේ අන්‍ය ලබ්ධික වූ ක්‍රියාවාදී කර්මවාදී එක ශාස්ත්‍රවරයෙක් සුගතියට ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් තේරෙනවද සම්මා දිට්ඨික වෙලා ඉපදිච්ච එකේ වටිනාකම? අපිත් ওই විදිහට අන්‍ය ලබ්ධික වුණා නම් අපිට නිවනකුත් නැහැ අපිට සුගතියකුත් නැහැ. මේ ජීවිතෙන් පස්සේ මොකද්ද හම්බ වෙන්නේ? මේන් පස්සේ නිරය හම්බ වෙනවා. සතර අපාය උරුම වෙනවා. ආයෙ කොයි ක්‍රමයකින් හරි මනුස්ස වෙනවා. ආයෙ සතර අපාය උරුම වෙනවා. එහෙමනම් කවුද මේ අන්‍ය ලබ්ධික සුගතියට ගියපු
එකම ශාස්ත්‍රවරයා සඳහන් කරනවා ඒ පුද්ගලයා අන්‍ය ලබ්ධික වුණාට පව්පින් දෙක පිළිගත්ත කියලා. අන්‍ය ලබ්ධිකයි නමුත් කර්මය පිළිගන්නවා. මේ පව කරාම මෙහෙම දුක් විඳින්න වෙනවා. මේ විදිහේ දේවල් කරාම සුගතිය යනවා කියන එක පිළි අරගත්තා. ඒ උනාට එයා සම්මාදිට්ඨිකද? සම්මාදිට්ඨික නෑ. හැබැයි අද හොයලා බලහම සම්මාදිට්ඨික කියන අපි අතර කර්මයේ පිළිගන්න අය කොච්චර හිගද කියන කාරණාව හොයලා බැලුවොත් වැඩි පිරිසක් ඉන්නවා. කර්මයයි කර්මඵලයයි පිළිගන්නේ නැති අය. ආන් ඒ නිසා ඒක බොහොම අවාසනාවන්ත තැනක තියෙනවා.